මේ චුට්ටිලාට උත්සව කාලයක් උදා වෙලයි තියෙන්නේ. ඉතින් චුට්ටිගේ අම්මයි තාත්තයි වැඩියෙන් මැටි භාජන හදන්න පටන් ගත්තා. මොකද මේ උත්සව කාලෙට මැටි භාජන වැඩියෙන් විකිනෙන නිසා. මුළු ගමම මේ උත්සව කාලයට සූදානම් වෙනවා. ගෙවල් දොරවල් ලස් කරනවා. චූටි ළමයින්ට මීටත් එහා සතුටක් නම් නැහැ. ඔවුන් අත්පොළ සන්දිදී ගොඩක් සතුටු වෙනවා. ගමේ කාන්තාවන් ඔවුන්ගේ නිවාස අලංකාර කරනවා. ගෙදර ඉස්සරහා කැඩිලා තිබුණු ටික මම තීන්ත ගාලා වහලා දැම්මා. බලන්නකො ලස්සනයිද කියලා. දැන් නම් අලුත්ම බිත්තියක් වගේ පේනව නේද මහත්තයෝ? හරිම ලස්සනයි. හැම ගෙදරක්ම උත්සව කාලෙට ලස්සන කරන නිසා අපිත් අපේ ගෙදර ලස්සන කරගන්න ඕනනේ. ඔව් හරිම ලස්සනයි මගේ හාමිනේ. මගේ හාමිනේ ලස්සනට බිත්තිය පාට කරලා තියෙනවා. හරිම ලස්සනයි. කලින් කැඩිලා තිබුණාද කියලාවත් හොයාගන්න විදිහක් නැහැ. ආනේ නංගිත් ගෙදර පාට ගාලා නේද? දැන් නම් හරිම ලස්සනයි. තිබුණට වඩා ගොඩාක් එළියට ගෙදර පේනවා. නංගියේ ගමේ ගෑනු අය හැමෝම එකතු වෙලා එකටම කැවිලි හදන්නයි හිතාගෙන ඉන්නේ. ඒ හදන කැවිලි වලින් ඉස්සල්ලාම ටික දෙවියන්ට දෙන්නයි හිතාගෙන ඉන්නේ. ගමේ තියෙන ලොකු ගහ යටයි අපි කැවිලි හදන්න හිතාගෙන ඉන්නේ. හෙට තමයි හදන්නේ. නංගිත් කැමති නම් එන්න. නංගිට පුළුවන් කමක් තියෙනවා නම් නංගිත් මොකක් හරි කැවිල්ලක් හදන්න ඕන කරන බඩු ආහිරාදිය අරගෙන එන්න. මෙයා මේ තින්ත ගාලා තියෙන්නේ ගෙදර ඉස්සරහට පේන බිත්තියේ විතරයි. ගේ ඇතුලේවත් තින්ත ටිකක්වත් ගාලා නැහැ. බලන්නකෝ මෙච්චර හොඳ උත්සව කාලයක් ඇවිල්ලවත් හරියට ගෙදර පිරිසිදුව තියාගන්නේ නැහනේ. අපේ ගෙවල් මොන තරම් ලස්සනට අපි පාට කළාද? ගෙවල් ඇතුළත් එක එක පාටින් ලස්සනට සරසලයි තියෙන්නේ. මොනවද අනේ මේ කරලා තියෙන්නේ? උත්සව කාලයක් වුණාමවත් පොඩ්ඩක් සල්ලි ටිකක් වියදම් කරලා ලස්සනට Tamanගේ ගේ හදා ගන්නකෝ. පේන්නේ නැද්ද? ගිය පාර ගාලා තිබුණ පාටමයි ඉස්සරහත් ගාලා තියෙන්නේ. ගිය අවුරුද්ද ඉතුරු වුණ තින්තද කොහෙද? ගේ අතුල හැම තැනම කැඩිලා ගිහිල්ලා. මෙයා නම් කැවිලි හදන්නවත් ඇයිද කියලා මට නම් විශ්වාස නැහැ. මට දුව කිව්වා ඔයාට ගමේ ගෑනු කෙනෙක් ඇවිල්ලා අනම්මනම් කිව්වා කියලා. අනේ මගේ හාමිනේ ඕව ගණන් ගන්න එපා. දැන් නාඩා ඉන්නකෝ. අපිට සල්ලි තියෙන විදිහටනේ අපි ඔය දේවල් කරන්නේ. මගේ හාමිනේ ඔය ගෑනු දවිය කියන දේවල් ගණන් ගන්න එපා. ඕව කනට අරගෙන හිත රිද්ද ගන්නත් එපා. ඒ මිනිසු කියන දේක් කියපු දෙන් අපිනේ දන්නේ අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා. අපි කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ කියලා ඒ මිනිසුන්ට දැනෙන්නේ නැහැ. අනේ චුට්ටි මේ උත්සව කාලෙටවත් ලස්සන ඇඳුම් ඇඳලා ඉන්නකෝ. බලන්න අපේ ඇඳුම් කොච්චර ලස්සනද කියලා. උත්සව කාලේ පටන් ගත්ත ගමන්ම අපේ අම්මා නම් මට හැමදාම අඳින්න ලස්සන ඇඳුම් ටිකක් ගෙනත් දුන්නා. ඔයා හැමදාම එකම ඇඳුමමයි අඳින්නේ. ඔයා ඔය ඇඳුම හොදන්නේවත් නැද්ද? මෙයාට කොහෙද අලුත් ඇඳුම්? මෙයාට අලුත් ඇඳුම් අරන් දෙන්න මෙයාලගේ අම්මටයි තාත්තටයි පොඩ්ඩක්වත් සල්ලි නැහැ. හැමදාම ඔය විදිහටම තමයි අඳින්නේ මෙයා. මෙයාට තියෙන්නේ ඇඳුම් දෙකයි. හැමදාම සෙල්ලම් කරන්න එනකොට ඇඳගෙන එන්නේ ඒ ඇඳුම් දෙක විතරමයි. ආපෝ චුට්ටි ඔයා ඔයාගේ අම්මටයි තාත්තටයි කියන්නකෝ අලුතෙන් ඇඳුමක්වත් අරගෙන දෙන්න කියලා. බලන්න ඔයාගේ හැටි හරිම කැතයි. මම නම් ආසවත් නැහැ ඔයත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාගේ ඇඳුම් හරිම කිලිටු පාටයි. ඔයා ඒවා හොදන්නේවත් නැද්ද? අනේ යාළුවනේ මට ඔහොම කතා කරන්න එපා. මම කිලිටි ළමයෙක් නෙවෙයි. මට තියෙන්නේ ඇඳුම් දෙකයි තමයි. ඒත් මගේ අම්මා ඒ ඇඳුම් ගොඩක් හොඳට හොදනවා. එක ඇඳුමක් ඇඳලා ඒක හොදලා තමයි මම අනිත් ඇඳුම අඳින්නේ. ඔය විදිහට මට කතා කරන්න එපා යාළුවනේ. මම කිලිටි නෑ. මගේ අම්මයි තාත්තයි මට ඇඳුම් අරන් දෙන්න ගොඩක් ආසයි. ඒත් එයාලට සල්ලි නෑනේ. තමන්ගේ යහළුවන් තමන් එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ කියලා දැනුණට පස්සේ චුට්ටි දුකෙන්ම ගෙදර ගියා. ගිහින් තමන්ගේ අම්මටයි තාත්තටයි මේ ගැන කිව්වා. ඉතින් මේ අම්මයි තාත්තටයි ගොඩක් දුකයි. ඔවුන්ගේ මේ නැතිබැරිකම් නිසා මේ පුංචි ළමයා යහළුවන් අතරිනුත් කොන් වෙනවා කියලා ඔවුන්ට දැනුණා.
නමුත් මොවුන්ට වෙන කරන්න විකල්පයකුත් නැහැ. මොවුන්ට චුට්ටිට ඇඳුම් අරන් දෙන්න තරම් වත්කමකුත් නැහැ. ඉතින් චුට්ටිගේ අම්මා චුට්ටිගේ හිත පුළුවන් විදිහට හැදුවා. ඇයට මේ හැම දෙයක්ම තේරුම් කරලා දුන්නා. අපිට බැරි වෙයිද මහත්තයෝ අපේ දරුවට අලුතෙන් ඇඳුමක් අරගෙන දෙන්න? අඩුම තරමින් උත්සව දවසටවත් අඳින්න. අනිත් ළමයින් නම් උත්සව මාසයේ පටන් ගත්ත ගමන්ම අලුත් ඇඳුම් ආයිත්තම් පළඳිනවා. ඒත් අපේ දුවට අඩුම තරමින් උත්සව දවසටවත් අඳින්න ඇඳුමක් අරන් දෙන්න පුළුවන් වුණොත් හොඳයි නේද? දැනට හදලා තියෙන මැටි භාජන ටික අරගෙන මම යන්නම්කෝ ඒවා විකුණගෙන එන්න. ඒ ටික හොඳට විකුණුනොත් මං එනින් ගමන් දුවට ඇඳුම් දෙකක් අරගෙන එන්නම්. ඇඳුම් දෙකමයි හාමිනේ ගන්න පුළුවන් වුණොත් ගන්නේ. මේ මාසේ වියදම් ටික පිරිමහ ගන්නත් ඕනනේ. ඒක නිසා අපිට පුළුවන් විදිහට අපි මේ හැමදේම කරමු. දුවගේ හිත රිද්දන්නත් බෑනේ. ඉතින් තමන්ගේ දුවව සතුටු කරන්න හිතපු මේ චුට්ටිගේ තාත්තා ඒ වෙනකොට හදලා තිබුණු මැටි භාජනත් අරගෙන ඒවා විකුණන්න අනිත් කඩමණ්ඩි තියෙන ස්ථානයට ගියා. ඔහු මේ භාජන එකහු කරගෙන දැන් විකුණන්නයි සූදානම් වෙන්නේ. ඔහු හවස් වෙනකල්ම තමන්ගේ කඩේට වෙලා හිටියත් එකම එක ගැනුම් කරුවෙක්වත් ඔහු ළඟට ආවේ නැහැ. මොකද මේ වෙනකොට උත්සව කාලයට භාවිතා කරන වෙනත් ලස්සන උපකරණ වෙන කඩවල් වල තිබුණා. ඉතින් ඔහුට මේ මැටි භාජන විකුණ ගන්න පුළුවන් උනේ නැහැ. ගොඩක් මිනිස්සු අලුතින් ආපු මල් වෙඩි වලටයි ගොඩක්ම කැමති උනේ. මැටි භාජන වලට කවුරුත්ම වැඩි කැමැත්තක් දැක්කුවේ නැහැ. අනේ දෙවියනේ, එක මැටි භාජනයක්වත් විකුණුනේ නෑ. අපරාධේ මගේ මහන්සිය. අඩුම තරමින් මේ පාට කුඩුවත් කවුරුත් ගත්තේ නෑනේ. අනිත් කඩවල් වල නම් විවිධාකාර දේවල් විකුණන්න තියෙනවා. ඒව ගොඩක් ආකර්ශනීයයි. ඒ නිසා වෙන්න ඇති මගේ ළඟට කවුරුත්ම ආවේ නැත්තේ. අදනේ ගමේ උදවිය හැමෝම එකතු වෙලා කැවිලි හදනවා කිව්වේ. මටත් ආරාධනා කළාට කැවිලි හදන්න අරගෙන යන්න තරම් දෙයක් මගේ ළඟ නැහැ. උතනට නොගියොත් තවත් මිනිස්සු මට කතා හදාවි. මම ගොඩක් ලෝභයි කියයි. ඒත් අපේ ගෙදර කිසිම දෙයක් නෑ කියලා දන්නේ මම විතරනේ. මොනවම හරි දෙයක් හදන්න උතනට අරගෙන යනවා. කැවිලි නැතත් මොකක් හරි කෑම වර්ගයක් හරි හදාගන්න පුළුවන්නේ. මේ වෙනකොට ගමේ කාන්තාවන් එකතු වෙලා බොහෝම රස කැවිලි වර්ග හදමින් හිටියා. ඉතින් චුට්ටිගේ අම්මත් ඇයට තිබුණු දෙයක් අරගෙන මේ කැවිලි හදන තැනට පිටත් වුණා. ඇය කැවිලි හදන්න නම් නෙවෙයි ගියේ. මොකක් හරි සුළු කෑමක් හදන්නයි එතනට බඩු ටිකක් අරගෙන ගියේ. මෙතනට යනකොට ගමේ උදවිය හදන කෑම දැකලා ඇයට ලැජ්ජත් හිතුණා. ඉතින් ඇය ගෙන ආපු බඩු වලින් කෑම හදන්න පටන් ගත්තා. මෙතන හිටපු සමහර කාන්තාවන් ඇයට උසුළු විසුළු කරන්න පටන් ගත්තා. ඇය කැවිලි හදන්නේ නැතුව වෙනත් කෑම වර්ගයක් හදන්නේ ලෝභකමට කියලයි ගමේ උදවිය කිව්වේ. ඉතින් මේකෙන් ගොඩාක් හිත රිදුණු ඇය මෙතනින් පිටත් වෙලා ආපහු නිවසට ආවා. අනිත් හැම කඩේකම පහන් පත්තු වෙන කූඩු මල් වෙඩි මේ දේවල් නිසා කවුරුත්ම මැටි භාජන වලින් පහන් පත්තු කරන්න ගන්නේ නෑ හාමිනේ. කලින් නම් මැටි පහන් මොන තරම් විකුණුනාද උත්සව කාලෙට. ඊයේත් එක මැටි පහනක්වත් විකුණුනේ නෑ. අනේ මට නම් තේරෙන්නේ නෑ මොනව කරන්නද කියලා. අපි මොකද හාමිනේ කරන්නේ? මහත්තයෝ ඔක්කොටම කලින් ඔයා ඔය කලබල වෙලා ඉන්න එක නැති කරගන්නකෝ. කලබල වුණොත් කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. මගේ මහත්තයා අදත් යන්න ඔය මැටි භාජන ටික විකුණ ගන්න. මැටි පහන් අනිවාර්යෙන්ම මිනිස්සු ගනීවි. ඉස්සර නම් උත්සව කාලෙට මැටි පහන්නේ විකුණුනේ. දැන් අලුත් දේවල් ඇවිල්ලා හින්දා තමයි මැටි පහන් වලට වැඩි ඉල්ලුමක් නැත්තේ. මහත්තයා ගොඩක් හිතන්නේ නැතුව ඔය ටිකත් අරගෙන යන්නකෝ. මමත් එන්නම් අද මහත්තයාත් එක්ක කඩේට. මම ඊයේත් වැඩිපුරත් එක්ක පාට කුඩු ටිකක් හැදුවා. අපි ඒවත් අරගෙන යමුකෝ. මෙන්න තියෙනවා අපි හොය හිටපු විදිහෙම කඩයක්. ඔන්න අපිට ඕන කරන දේ එහෙනම් හම්බ වුණා.
මහත්තයෝ ඔයාගේ කඩේ තියෙන මේ මැටි පහනුයි මැටි භාජනයි හැම දෙයක්ම අපිට මිලට ගන්න පුළුවන්ද? අපි නගරේ ඉඳලයි ආවේ. අපිට නගරයේ ගොඩක් ලොකු සාප්පුවක් තියෙනවා. නගරයේ මිනිස්සු දැන් වැඩිය මල් වැඩි වලට කැමති නෑ. ගමේ මිනිස්සුන්ට මල් වැඩි කියන දේ අලුත් දෙයක් වුණාට නගරේ මිනිස්සුන්ට ඒක අලුත් දෙයක් නෙමෙයි. නගරේ මිනිස්සු ගොඩක්ම කැමති මැටි භාජන වලට, මැටි පහන් වලට. ඒක නිසා අපිට පුළුවන් ද මේ මැටි භාජන හැම එකක්ම මිලට ගන්න. තව දවස් 10කින් උත්සව දවස එනවා. ඉතින් ඔයාට පුළුවන් නම් අපි ගොඩක් ලොකු ඇනවුමක් ඔයාට බාර දීලා යන්නම්. අපේ මුළු නගරයටම අපි පහන් බෙදා හරින්නයි හිතාගෙන ඉන්නේ. ඉතින් මුළු නගරයටම ඕන කරන පහන් ඔයාට දෙන්න පුළුවන් නම් අපි ඒ ඇනවුම ඔයාට බාර දෙන්නම්. ඔයාගේ පහන් මැටි භාජන ගොඩක් උසස් තත්වයක තියෙනවා. ඔයාට පුළුවන් නම් මේ ඇනවුම බාර ගන්න. අපි ඔයාට අත්තිකාරම් මුදලකුත් දීලාම යන්නම්. මේ නගරයේ ඉඳලා ආපු මිනිසයා නිසා චුට්ටිගේ මුළු පවුලේම අනාගතය වෙනස් වෙන්නයි යන්නේ. ඉතින් චුට්ටිගේ තාත්තට මුළු නගරයටම අවශ්‍ය කරන මැටි භාජනවල ඇනවුම ලැබුණා. මේ නගරයේ ඉඳලා ආපු මිනිසයාව දැකපු ගමේ මිනිස්සුත් චුට්ටිගේ තාත්තගේ කඩයෙන් බඩු ගන්න පටන් ගත්තා. නගරයේ මිනිසෙක්ම ඇවිත් චුට්ටිගේ තාත්තගෙන් බඩු ගන්නවා කියන්නේ ඒ බඩු ගොඩක් හොඳයි කියලයි ගමේ මිනිස්සු හිතුවේ. ඉතින් මේ මල්වැඩි කඩවල් වලට තියෙන ආදායම අඩු වුණා. මල්වැඩි කඩවල් වලින් කවුරුත්ම බඩු ගන්න ආවේ නැහැ. ඒ මිනිස්සු ගොඩක් කෝපයටපත් වුණා. ටික ටික උත්සව දවස ළඟා වෙනවා. චුට්ටිගේ අම්මයි තාත්තයි ගොඩාක් මහන්සි වෙලා මේ නගරයට යවන්න තියෙන ඇනවුම සාදා නිම කළා. මැටි භාජන බොහෝ ප්‍රමාණයක් ඔවුන් හදා ඉවර කරා. දැන් චුට්ටිගේ අම්මයි තාත්තයි බලාගෙන ඉන්නේ මේ නගරයේ මිනිසා ඇවිත් මේ හැම බඩුවක්ම අරගෙන යනකල්. ඔවුන්ට ලොකු අත්තිකාරම් මුදලකුත් ලැබුණ නිසා දැන් මොවුන් ගොඩක් සතුටුනුයි ඉන්නේ. සිරිල් මැටි භාජන හදන්න පටන් අරගෙන දැන් අපිට කිසිම ආදායමක් එන්නේ නැහැ. ගමේ මිනිස්සු හැමෝම ආපහු මැටි භාජන වලින් උත්සවය සමරන්න පටන් අරගෙන මැටි පහන් පත්තු කරන්න තමයි ගමේ මිනිස්සු හැමෝම හිතාගෙන ඉන්නේ. අර නගරයේ මිනිස්සෙක් ඇවිත් නගර මිනිස්සු හැමෝම මැටි පහන් වලින් උත්සවය සමරනවා කියපු නිසා දැන් ගමේ මිනිස්සුත් ආපහු මැටි පහන් ගන්න පුරුදු වුණා. අපි ඔය සිරිල්ට හොඳ පාඩමක් උගන්වමු. සිරිල් අර නගරේ මිනිස්සයාට දෙන්න තියෙන ඇනවුම ඔක්කොම හදලා ඉවර කරලායි තියෙන්නේ. උත්සවයටත් තව දවස් 4යි තියෙන්නේ. අපි දෙන්න ගිහිල්ලා ඔය මැටි භාජන හැම එකක්ම කුඩු කරලා දාමු. එතකොට ඉතින් ආයෙ සිරිල්ට කවදාවත්ම ඔය නගරෙන් ඇනවුම් ලැබෙන්නේ නැහැ. හරි වෙලාවට ඇනවුම බාර දෙන්න බැරි වෙච්ච නිසා ආපහු අර නගරේ මිනිස්සයා සිරිල්ට දුන්න අත්තිකාරන් මුදලත් ඉල්ලයි. සිරිල්ට කොහෙන් කියලා සල්ලි දෙන්නද? සිරිල් දැන් ඉතින් ඔය සල්ලිත් වියදම් කරලායි ඇත්තේ. සිරිල්ට හොඳ පාඩමක් උගන්වමු අපි. ලැබුණු අත්තිකාරම් මුදල් නිසා දැන් සිරිල් සහ පවුල හොඳින් කාලා බීලා ජීවත් වෙනවා. ඔවුන් බලාගෙන ඉන්නේ දැන් නගරේ මිනිස්සයා ඇවිත් මේ භාජන ටික අරගෙන යනකල්. ඉතින් ගොඩාක් සතුටින් ඉන්න මොවුන් එදා රාත්‍රියේ උත්සවයට පහන් පත්තු කරලා රාත්‍රී නිින්දට යනවා. මල්වැඩි විකුණන කඩවල් වල නපුරු මිනිසුන් දෙදෙනා හොර රහසේම චුට්ටිගේ නිවසට පැමිණෙනවා. ඇවිත් මේ සිරිල් හදලා තියෙන හැම මැටි භාජනයක්ම කුඩු කරලා විනාශ කරනවා. එකක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඒ තරමටම මොවුන් චුට්ටිගේ අම්මයි තාත්තයි ගැන ඊර්ෂියාවෙනුයි ඉන්නේ. පහුවදා උදෙන්ම චුට්ටිගේ අම්මයි තාත්තයි අවදි වෙලා බලනකොට හැම මැටි භාජනයක්ම විනාශ වෙලා තිබුණා. අනේ හාමිනේ, දැන් අපි මොකද්ද කරන්නේ? අපි ගොඩක් ලොකු අත්තිකාරම් මුදලකුත් අරගෙනයි තියෙන්නේ. හෙට හවස් වරුව වෙනකොට නගරයේ මහත්තයා ඒවි මේව අරගෙන යන්න. අපි දැන් මොකද්ද හාමිනේ කරන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. කවුද මේ වගේ අපරාධයක් කළේ? මොන තරම්නම් නරක මිනිස්සුද? අනේ මටත් තේරෙන්නේ නෑ මහත්තයෝ. අනිවාර්යෙන්ම අනිත් කඩවල් වල මිනිස්සු තමයි මේක කරන්න ඇත්තේ. මහත්තයාගෙන් නගරේ මිනිසයා ඇවිත් පහන් ඉල්ලුවට පස්සේ ගමේ හැමෝම පහන් වලින් උත්සවය සමරන්න හිතුවා.
ඉතින් අනිත් අයට මුදල් හම්බ කරගන්න විදිහක් තිබුණේ නෑනේ. ඒක නිසා තරහටයි මේ දේ කරන්න ඇත්තේ. දැන් අපි මේක ගැන හිත ඉඳලා වැඩක් නෑ. අපි කොහොම හරි මේ පහන් ටික හදන්න ඕනේ. අපි හෙට උදේ වෙනකොට මේ පහන් හැම එකක්ම හදලා ඉවර කරගන්න බැරි වුණත් අනිවාර්යෙන්ම ලොකු අත්තිකාරම් මුදල ආපහු අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔයයි මායි එකතු වෙලා දැන් මේ පහන් ටික ආපහු මුල ඉඳලම හදන්න පටන් ගමු. මහන්සියක් නොබලා හෙට පාන්දර වෙනකල් හරි අපි මේ දේ කරමු. මේ පහන් ටික හදාගන්න බැරි වුණොත් ආපහු අපේ ජීවිතේ තිබ්බ තත්වෙටමපත් වෙනවා. ආපහු මේ මැටි භාජන ටික හදනවා ඇරෙන්න මොවුන්ට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ඉතින් චුට්ටිගේ අම්මයි තාත්තයි ඉක්මනින්ම මේ කැඩුණු මැටි භාජන අස් කරන්න පටන් ගත්තා. මේ කැඩුණු මැටි භාජන මෙතනින් ඉවත් කරලා ආපහු අලුතෙන්ම මැටි පහන් හදන්න පටන් ගත්තා. ඉක්මනින්ම මොවුන් මේ මැටි භාජන ටික හදලා ඉවර කරන්නයි උත්සාහ කරන්නේ. ඉතින් පහුවදා පාන්දර වෙනකල්ම මහන්සියක් නොබලාම මොවුන් මේ මැටි භාජන ටික හැදුවා. මොවුන් දෙදෙනාට ඉක්මනින්ම මැටි භාජන ටික හදලා ඉවර කරගන්න පුළුවන් වුණා. ඉතින් පහුවදාම මේ මැටි භාජන හැම එකක්ම නගරයේ ව්‍යාපාරිකයාට විකුණ ගන්න මොවුන්ට හැකියාව ලැබුණා. ඉතින් මෙයට ගොඩක් වටින මුදලකුත් මොවුන්ට ලැබුණා. ඒ වගේම හැම මාසයකම මැටි භාජන ඇනවුමකුත් මේ නගරයේ ව්‍යාපාරිකයා මොවුන්ට ලබා දුන්නා. ඉතින් ඔවුන්ට බොහෝම සතුටුයි. දැන් ඔවුන්ට ගමේ මැටි භාජන විකුණන්න අවශ්‍ය නැහැ. නගරයටම මැටි භාජන යවන්නයි ඔවුන් දැන් හිතාගෙන ඉන්නේ. ඉතින් මේ ලැබුණු මුදල් වලින් චුට්ටිටත් අලුත් ඇඳුම් අරන් දුන්න මොවුන් ගොඩාක් සතුටින් උත්සවය සැමරුවා. උත්සවය සමරන්න ඕන කරන මුදල් වගේම මුළු ජීවිතයම හොඳින් ගත කරන්න ඔවුන්ට දැන් හැම මාසයකම හොඳ මුදලක් ලැබෙනවා. තමන්ගේ මහන්සිය ගැන නොහිතා වැඩ කරපු චුට්ටිගේ අම්මටයි තාත්තටයි ගොඩක් හොඳ ඇනවුම් හැම මාසයේම දැන් ලැබෙනවා. ඉතින් ඔවුන්ගේ ජීවිත ගොඩක් සාර්ථක වුණා. චුට්ටිත් ගොඩක් සතුටින් ජීවත් වුණා. චුට්ටිට කවදාවත් මාපහු අඩුපාඩුවක් නම් තිබුණේ නැහැ.